පටන් ගමු. එහෙනම් මුදවදගෙන එන්නම්. බයි. අන්නි මාඩු දෙනකන් තමයි හිටියේ තාත්තලා ගමේ යන්න. එහාට ඉතින් නෑදෑයෝ ඔක්කොම එනවා. තමයි ඉතින් අපේ ගාල්ලේ අත්තම්මා අපිට තෑගි ගොඩාක් දුන්නා. ඒත් එක්කම බර්ස් එකකුත් දුන්නානේ. අත්තම්මා පර්ස් ගෙනල්ලා යාළුවනේ. සල්ලි දානමයි දුන්නේ. මේ දින්නේ යාළුවනේ අවුරුද්දට වැඳලා ගත්ත සල්ලි. පර්ස් එකට මේ සල්ලි ටික දාගමු. යාළුවෙකුත් ඇවිල්ලානේ කැලේ ඉඳලා. එයාගේ නම ඉතින් කිරිබර්ටි. ඉන්නේ චන්දියා මං අන්තිමේට වීඩියෝ ටිකක් දාන්නම්කෝ. වෙලාවකට අපිට ආදරෙයි. හැබැයි තව වෙලාවකදී නම් කරදර කරනවා. ඉතින් අපිට රවුම් ගන්න යන්න දුන්නා. හැබැයි ගෙදර එන්න කිව්වා. ගමේ ලස්සන බලන්න යන්න උන්නේ නේ යාළුවනේ. අත්තම් අපිට ගෙදර එන්න කිව්වා. අපිට සෙදුණු අපේ ලෝකයේ සතුට සදාරක්. මේ ඉතින් ලොකු අත්තම්මා. මෙයා දැන් ඉන්නේ තනියම. එයා දැන් ලෙඩ වෙලා. එයාව බලන්න අම්මලා පස්සේ අපි දැන් චුට්ටක් බලලා යන්න තමයි යාවේ. අක්කලා ඔක්කොම ටික මොන හරි වෙනවා. අපිට ඒ පැත්තේ යන්නවත් බැරි වුණා. මේ තමයි ඉතින් අපේ ගාලේ අත්තම්මා. අපේ කිරිබත් කනවද ඔයාලා? ඊයා. එපා. අක්කලා කිරිබත් හදලා යාළුවනේ. ඒක කන්න නම් බෑ. නරේ ඉදන්නේ. පොඩ්ඩක් සුවඳක් නම් දිනනවා. හැබැයි කන නරේ ඉදන්නේ. මොනවද පැදුවේ? මට සුවඳක් නම්. ඔය කන්න නම් මැරෙන්න නම් බෑ. ඒකත් මොන ලෙඩේ හැදෙයිද දන්නේ නැහැ ඔය කාලා. අපි මේව බල්ලට දෙමු නේ ආසිනේ. බල්ලා කයිද දන්නේ? බල්ලත් නැරේ. දැක්ක බල්ලන්ට කිරිබත් දෙන්න යන්නේ යාළුවනේ. අද බල්ලා ඉවරයි. නැත්තන් ගියා. බල්ලන් නගන කිරිබත්. අපි කිරිටිකි මම ඒකල කිව්වේ බල්ලත් කන්නේ නැති කිරිබත් කන්නේ කොහෙන්ද? උදේට කනවා යාළුවනේ. සම්බෝලා නැස චිකන්. තියනවා යාළුවනේ. ලැත්තම්ම අපි එනකන් අවුරුද්දට බලාගෙන තමයි ඉන්නේ. අපි හැමෝම එහෙ ගියාම තමයි යාට ගොඩාක් සතුටු. ඒක නිසා තමයි අපි අවුරුද්දට ගාලු යන්නේ. මේ තමයි ඉතින් කිරිබර්ටි. එක දවසක් රෑ හයියෙන් වහිනකොට තමයි මෙයා කැලේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. කිරිබර්ටි එන්නේ. එයා ඉතින් අපේ කරෙත් එක්ක නගින්න එනවා. කිරිබර්ටි නම් හැබැයි හරි හොඳයි. හැබැයි දඟිලා. අක්කලා ඉතින් මෙයාව මේකප් කරන්න හදනවනේ. ඒක නිසා එයා දැන් කැලේට ගිහිල්ලා තනියම ඉන්නේ. ගාල්ලේ අත්තම්ම හැබැයි මෙයාට හරි ආදරේ. පාන වගේ පේන හීනේ පාට
පපලු මාල බැන්තේ මාල කිරවි පාර පැන්නේ හීන මාවතේ සරහසඳ කිදැස අස්සේ කෝඩුකාර රෑන මෙත්තේ පියාසලී ඒක තමයි හැබැයි මෙයා සෙල්ලම් කරන්නේ. හැබැයි ඕන් දැක්කද පෙල්ලි පෙල්ලි නටන හැටි? ඇඩිල්ල බලන්න ආව යාළුවනේ. තා තමයි යාළුවනේ මේක හදා තියෙන්නේ. ළමතෙල්ල තෙන්ද දාන්නේ. හිරුවයියා කොහමද මේක පත්තු කරන්න කියලා? රතින්නවලට වැඩියේ ඩෝම් පටන් ගන්නකොට තමයි අපි දුවගෙන ආවේ. හිරුවයියා ඉතින් උණ වැඩි දානවානේ. මේක සූම් කරන්න ඕන. මේකට ලාම්පු තෙල් ටුට්ටක් අරගෙන පත්තු කරලා මේක මෙතනින් තියන්න ඕන. තියලා ඒ පාර මේක පුපුරනවා. පුපුරලා එමත් මෙතනට පිබලා පිඹලි ඉවර වෙලා මේ එමත් ඒ විදිහටම කරනවා. උලම් පිබලා එමත් එහෙම තියෙනවා. මේ දැන් මේ පත්තු කරලා මෙතන තියෙන හිරුවයියා ඉතින් මේකට පෙට්‍රලුත් දානවා කිව්වා. හැබැයි මේක නම් පට්ට භයානකම එකක්. හැබැයි අත්තා කිව්වේ ලාමු තෙල් දැම්ම නම් කමක් නැහැ කියලා. හැබැයි යාළුවනේ මට මේකට බය හිතුණා. ඒක නිසා මම ඒක වැඩි ළඟට ගියේ නෑ. එහෙනම් යාළුවනේ මම ඊළඟ vlog එකකින් හම්බ වෙනම්. බටටයි.